You can now make online payments to National Gem and Jewellery Authority via GovPay. யுத்தம் முடிவடைந்து வடக்குக்கான புகையிரத பாதை அமைக்கின்ற போது அந்த பிரதேசங்களிலே மக்கள் மீள்குடியேற்றப்பட்டிருக்கவில்லை. ஆனபடினால நீண்ட காலமாக மக்கள் பாவித்த புகையிரத கடவைகள் கூட மூடப்பட்டிருக்கிறதுக்கு அது ஒரு நல்ல உதாரணம். உங்களுக்கு ஓமந்தை ஸ்டேஷன் 400 ஆண்டுகளுக்கு மேற்பட்ட ஒரு பழைய பாதை ஸ்டேஷன் அமைக்கப்பட்டிருக்கிறத நீங்கள் அறிஞ்சிருப்பீங்கள். அந்த வகையில் என்னுடைய முதலாவது கேள்வி, இந்த பிரதேசங்களிலே உள்ளூராட்சி மன்றமும் நீங்கள் சொன்னதை போல உள்ளூராட்சி திணைக்களமும் ரயில்வே திணைக்களம் இந்த பொதுமக்களோடு கலந்துரையாடி அடையாளப்படுத்துகின்ற அந்த வீதிகளை இந்த வருட பட்ஜெட்டில் நீங்கள் போட்டு தர முடியுமா என்றதோட, இப்போ நீங்கள் சொல்லுகின்ற இந்த புகையிரத பாதைக்கு சமாந்திரமான பாதைகள் அமைப்பதற்கும் என்னுடைய விருப்பத்தை நான் தெரிவித்துக் கொள்கிறேன். இப்படி ஒரு செயற்பாட்டை செய்து அந்த மக்களின் பிரச்சனையை நீண்ட பிரச்சனையாக இல்லாமல் உடனடியாக தீர்க்க முடியுமா? මේ ප්‍රශ්නය උතුරු දුම්රිය මාර්ගයට විශේෂිතවත් දකුණු දුම්රිය මාර්ග ඇතුළු අනිත් ප්‍රදේශවලත් තිබෙන ගැටලුවක්. උතුරු දුම්රිය මාර්ගයේ ගැටලුව තමයි යුද්ධය පැවති කාලයේදී මේ ප්‍රදේශවල දුම්රිය මාර්ග හරියාකාරව ප්‍රතිසංස්කරණය වුණෙත් නැහැ, ජනතාව හිටියෙත් නැහැ. ඒ නිසා මිනිස්සු ඒ හිටපු විදියට කෝච්චි පාරක් තිබුණ කෝච්චි ගියපු නැති නිසා ඒගොල්ලන් පහසුව සඳහා මේ පාරවල් හදාගත්තා. ඒ වගේම අපිට දකුණු දුම්රිය මාර්ගයේ තිබෙනවා විශේෂයෙන්ම ඒ ගායන්ත මන්ත්‍රීතුමා ඉන්න දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්ක වගේ ගරු කතානායකතුමනි, සමහර ග්‍රාම සේවක වසම් තියෙනවා. එක ග්‍රාම සේවක වසමදී දුම්රිය මාර්ගය හරහා යනවා, ඒ කියන්නේ එකම ගමින් දුම්රිය මාර්ගය ක්‍රොස් කරනවා මේ හරස් මාර්ග 7කින් 5කින් 3කින්වත්. එතකොට ඒ නිසා මේ ප්‍රශ්නය යුද්ධ පැවතිච්ච ප්‍රදේශවලට විශේෂිතවත් අනිත් ජනතාව තමන්ගේ පහසුව සඳහා පාර හදාගන්න එක වැරද්දක් නෑ. නමුත් දුම්රිය කියන්නේ ගරු කතානායකතුමනි අධිවේගී මාර්ගයක් වගේ ඩෙඩිකේටඩ් ට්‍රැක් එකක්. ඒක මැද්දෙන් නිතර වෙන හරස් මාර්ග ගියොත් ඒ කෝච්චියෙන් කරන වැඩේ කරන්න වෙන්නේ නැහැ. අපි එක්ස්ප්‍රස් වේස් වල මැද්දෙන් හැමතැනම හරස් මාර්ග තිබොත් ඒක එක්ස්ප්‍රස් වේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ජනතාවගේ පහසුව සඳහාම තමයි. ජනතාවටත් අවශ්‍ය වෙනවා සමහරට කොළඹ ඉඳලා ඉක්මනින් ඕමන්තයට යන්න, වවුනියාවට යන්න. හැබැයි ඒක මැද්දේ ගොඩක් හරස් මාර්ගාවම කරන්න බැරි වෙනවා. ඒ නිසා මේකේ තෝර ගැනීමක් තමයි කවදුනත් කරන්න වෙන්නේ. නිසා මට කෙටියෙන් කියන්න තියෙන මූලික අදහස තමයි මේකට තියෙන යම් උත්තරයක් තමයි සමාන්තර මාර්ග හදන එක. ඒක ඇත්තටම ගරු මන්ත්‍රීතුමා ඒක අදාළ පළාත් පාලන ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්න ඕන දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුව සමාන්තර මාර්ග හදන්න කටයුතු බැඳිලා නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ඉඩම් තියෙන නිසා දෙන්න පුළුවන්. ඒක පළාත් පාලන ආයතනයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ සමාන්තර මාර්ග අවස්ථාන් වල ඉල්ලන්න කියලා. ඒක තමයි ඒවට දුම්රිය දෙපාර්තමේන්තුව උනන්දු කර. මට ප්‍රශ්න තියෙනවා, මම ඕමන්තේ හරස් පාරවල ගිහිල්ලක් තියෙනවා. ඒක තමයි කරන්නේ. සමාන්තර මාර්ග තමයි උත්තරේ වෙන්නේ කරු කතානායකතුමනි යම් ප්‍රමාණයකට.